නිසා මේ සභාපතිතුමාතුළු අධිකමාතුළු ජීවිතේ ඉන්න නිසා විශේෂයෙන්ම අපි ග්‍රීසා මැතිතුමාත් එක්ක මේ රැස්වීම සාර්ථක කරගන්න අපේ මාවනල්ල ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු හැටියට කටයුතු කරන අපේ දසනායක බණ්ඩාර මැතිතුමා, ශරීෆ් මැතිතුමා, ඒ වගේම පුතුල උඩගම මැතිතුමාන්ට අපි තාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. මිත්‍රවරුනි, හෙම්මාතකම ජනතාවට මම එකක් කියන්න ඕනේ. අපි හෙම්මාතකම කලාපයෙන් පළවෙනි සැරේට ජනනායකයෙක් බිහි වෙනකොට හෙම්මාතකම මම දන්නවා එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් පවා සතුටු වුණා. මොනවා වුණත් අපේ ගමෙන් සභාපති කෙනෙක් බිහි වුණා කියන්නේ. කවුද මේ අපේ වේදිකාවේ ඉඳගෙන ඉන්න? ඉතාලම පුංචි දැනක ඉඳලා අවුරුදු 40ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කළා. UN එක මෛත්‍රී යුගයකදී තමුන්නාන්සලා මුණ ගැහෙන්න අපි එරවයි කියන එක තමුන්නාන්සලා සිහිපත් කරමින් ලබන 8 වෙනිදාට උදේ පාන්දරම 7 වෙනකොට අපිට හිතන්න පුළුවන් මිත්‍රවරු මම මෙතන ඉඳලා අවුරුදු 20ක් පුළුවන් වෙයි. මෙරස්සේ මෙහෙම වෙන තුරු මේ භූමියේ රැඳී සිටින්න කියන එක තමුන්නාන්සලාගේ ඉල්ලා හිටිනේ. විශේෂයෙන්ම ලබන 9 වෙනිදා අපි දිනනවා අරවල මිත්‍රවරු. ඒ නිසා මේක වැඩි ආර්ථික වැඩ කරන්න අපිට උනත් දුන්නා නායකයෙක් වෙන්න අපි ආදර්ශමත් වැඩ කරනවා. අද අපි කතා කරන්නේ යහපාලනය ගැන. නීතිය ගැන. අපි කතා කරන්නේ සීලාචාර ගැන. ශිෂ්ට සම්පන්න සමාජයක් ගැන. ජාත්‍යන්තර පස්සේ කිසිම කෙනෙක් ප්‍රතිවාදයකට කිසිම හිරියාවක් කරන්න දෙන්න එපා. මේ වගේ දේශපාලනේ ආදර්ශමත්ම නැතිවන්නේ හැටියට අපි කරමු. ඒ නිසා කඩේ රහසින් නැතුමත් එක්ක නායකගේ රූපවාහිනියට ගිහිල්ලා මරු කතාවක් කිව්වා. මම එක්සත් ජාතික පක්ෂ මහලේකම් හැටියට මම පක්ෂ සියල්ල සංවිධානය කරලා වැඩ පිළිවෙල හදලා ඒ ඔක්කොම දැන් පැත්තකට දාලා වහලා ලොක් කරලා යතුරු ඇරගෙන ආවා. UNP ගාරින් ආයෙ හෙල්ලෙන්න බෑ කිව්වා. මෝඩ මිස්සෝ अजित पी पेरेरा मेहतमान के संप्राप्ति सिद्ध होने वाला अजित पी पेरेरा मेहतमान के संप्राप्ति सिद्ध होने वाला है. Thank you.